මුරුංගාවල මේ තරම්ම ගුණ තියෙන බව ඔබ දන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා හැමදාම ආහාරයට එකතු කරගනි. මුරුංගා කොළ කියන්නේ පෝෂණ ගුණෙන් අනූන දෙයක්. මේ වාගේ කෙසෙල් වල වගේ හරියට පොටෑසියම් අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි විටමින් C අන්තර්ගත වෙන්නේ ඩොඩම් ගෙඩියක් අපි ආහාරයට ගන්නවා වගේ. ඊට අමතරව කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ, ඇමයිනෝ ඇසිඩ් වගේම අපගේ ශරීරයේ වර්ධනයට වගේම ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට අවශ්‍ය බොහෝමයක් හිතකර පෝෂණ සංඝටකත් අන්තර්ගත වෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු වෙන නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි අයුරින් පවත්වා ගැනීමටත් බොහෝ වැදගත් මෙහෙයක් මුරුංගා මගින් ඉෂ්ට කරනවා. මුරුංගා ව්‍යංජනයක් ලෙස වගේම කොළ මැල්ලුමක්, බැදුමක් වගේම කොළ කැඳ ලෙසත් බොහෝ අය ආහාරයට ගන්නවා. ඊට අමතරව මුරුංගා කොළ අවුවේ වේලලා කුඩු කරලා කෑමවලට හරි එහෙමත් නැත්නම් තේ පානයක් ලෙසත් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ තරම්ම ගුණ තියෙන මුරුංගාවල මොනවද අපගේ ශරීරයට ලැබෙන හිතකර බලපෑම් කියලා අපි පොඩ්ඩක් කතා කරලා බලමු. පළවෙනියටම සමහා කොණ්ඩේ වැවීමට මුරුංගා මගින් සිද්ධ වෙන ඉමහත් මෙහෙයක්. ඊට අමතරව අපගේ අක්මාව රැක ගැනීමට පිළිකා සෛල විනාශ කිරීමේ සංඝටකයක් වෙන නයිසිනමයිඩ් අන්තර්ගත වෙන නිසා පිළිකා රෝග වළක්වා ගැනීමටත් මුරුංගා නිතර අනුභව කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් වලින් ආරක්ෂා වීමටත් රුමැටික් ආතරයිටිස් රෝගීන්ටත් ඉතාමත්ම යෝග්‍ය වෙනවා. ස්නායු ආබාධවලට, හෘද රෝග, දියවැඩියා රෝග පාලනයට, රුධිර පීඩනය අඩු කර ගැනීමට, ඇස්මා රෝගවලට, ඇස්පෙනීම වර්ධනයට, ඇනීමියා රෝගයේ සුව කිරීමේ හැකියාවටත් මේ මුරුංගා කොළ ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව ඔබගේ ශරීරයේ අනවශ්‍ය බර ඉවත් කරලා ශරීර බර මනා පාලනයටත් මුරුංගා මගින් සිද්ධ වෙන්නේ අතිමහත් සේවයක්. ඉතින් ඔයාලා මුරුංගා කොළ අනුභව කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල දන්නවා නම් අනිවාර්යයෙන්ම සතියට 2-3 වරක්වත් ආහාරයට එකතු කරගන්නටත් මැලි වෙන එකක් නැහැ. එහෙනම් මේ වගේ තවත් වටිනා කියන වීඩියෝවකින් අපි ආයෙත් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මං ගිහින් එන්නම්.